ඔන්න ඉතින් ගොඩාක් අය කියන දෙයක් තමයි නිෂ්පාදන ගන්නවා නම් ගන්න ඕනේ බියුටි විත් තුලි පේජ් එකෙන්. ඒකෙන් තරම් ලස්සන පාටක් ඔයගොල්ලන්ට මොන ක්‍රීම් එක ගෑවත් හම්බ වෙන්නේ නැහැ කියන එක. හරි. මෙන්න මේකට හොඳම උදාහරණයක් තමයි මම අද පෙන්වන්න හදන්නේ. මෙන්න මේ ෆීඩ්බැක් එක බලන්න මට දවස් කීපයකට කලින් ආවේ. අක්කේ වාගේ ක්‍රීම් එක ගන්න කලින් මම ෆේක් ක්‍රීම් එකක් ගෑවා. මේ තියෙන්නේ ඒකෙන් මගේ හැමට වෙච්ච දේ. මෙන්න එයාගේ හැම ඩැමේජ් වෙලා තියෙනවා, බිබිලි ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන පාට වෙනස් මොකක් හරි තඹපු සුදක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් යාට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යා මගේ ක්‍රීම් එක අරගෙන මෙන්න ගහලා ෆීඩ්බැක් එකක් දාලා තියෙනවා. අක්කේ වගේ ක්‍රීම් එක මාසෙයි මං ගෑවේ. මගේ හැමේ තිබ්බ කළු ලප ගියා, බිබිලි ගියා. එතකොට ලස්සන පාටක් ආවා කියන එක. ඔයාලට මේ පාට දෙකේ වෙනස පේනවද? ෆේක් එක ගන්නකොට ආපු පාට නෙමෙයි ඔරිජිනල් එක ගාද්දි එන්නේ. ඉතින් මෙන්න මේක තමයි තියෙන එකම ප්‍රශ්නේ. මතක තියාගන්න බියුටි විත් තුලි එකෙන් දෙන්නේ ඒ නිෂ්පාදන වෙන කොහෙන්වත් ගන්න බෑ. ඒව ගන්න පුළුවන් අපෙන් විතරයි. මොකද අපි වෙන කොහෙටවත් දාන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ ෆේක් නිෂ්පාදන හැම තැනම තියෙනවා. මිනිස්සු ගොඩාක් අරගන්නේ ඒක. ඇයි දන්නවද? ඒකේ ගාණ අඩුයි. ගාණ අඩු වුනහම මිනිස්සු බලන්නේ ටක් ගාලා ඒක අරගෙන ගන්න. දැන් ඒගොල්ලෝ මම ක්‍රීම් එකක් පෙන්නලා වයිට් සීක්‍රට් එකේ මේක හොඳයි. මම රිසල්ට් එක ගත්තෙත් මේක ගාලා කියනකොට එයාලා ටක් ගාලා ගිහිල්ලා ගාණ අඩුවට කොහෙන් හරි අරන් ගන්නවා. නමුත් ඒගොල්ලෝ දන්නේ මේ නිෂ්පාදන වර්ග දෙක වෙනස් කියන එක. ඒක ඒගොල්ලන්ට හොයාගන්නත් බෑ, අපිට හොයාගන්නත් බෑ. හැබැයි ඉතින් මේ දෙක වෙනස්. මොකද ඒක වෙනස් වෙන්නේ ඒකට දාන අමුද්‍රව්‍ය වලින්. නැතුව එළියේ පෙනුමෙන්වත් වටේ තියෙන කොලෙන්වත් ගහලා තියෙන දේවල් වලින්වත් පාටෙන්වත් ක්‍රීම් එකේ පාටෙන්වත් නෙමෙයි නිෂ්පාදන වෙනස් වෙන්නේ. ඒවට දාන අමුද්‍රව්‍ය වලින් තමයි වෙනස් වෙන්නේ. ඔයාට මේකට සාමාන්‍යයෙන් අපි කියන්නේ හොඳ ක්වොලිටි අමුද්‍රව්‍ය දාලා හදනකොට එතකොට මේකට දාලා අනිත් එකට ෆේක් එකට දාලා හදනවා බාල අමුද්‍රව්‍ය. දැන් ඔයා හිතන්න අපි ආබියුටින් එක ගත්තොත් ආබියුටින් එකේ හොඳ සාමාන්‍යයෙන් හොඳ අමුද්‍රව්‍ය දාලා හදනකොට ඒක ටිකක් ගණන්. හැබැයි ආබියුටින් එකේ අපිට ඔය කොහෙන් හරි ලාබෙට බාල විදිහට අඩුවට හොයාගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවා දාලා හදනකොට ඒක ගාණ අඩුයි. ඉතින් මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ කොහොම ක්‍රීම් අරන් යූස් කළත් වැඩක් නැහැ. අපේ නිෂ්පාදන නෙමෙයි ඒ තියෙන්නේ. අපේ නිෂ්පාදන වලට තමයි මේ ප්‍රතිඵල එන්නේ. ඉතින් සමහර අය මේක මම කිව්වේ ගොඩක් අය කියනවා ඔයාගේ වීඩියෝ බලලා අපි ක්‍රීම් එක අරන් ගෑවා අපිට මේ හැම ඩැමේජ් වුණා මෙන්න මේ ප්‍රශ්න වුණා කියන එක. ඉතින් ඒක අපේ ක්‍රීම් එක නෙමෙයි. ඒ හින්දා මට ඒ වගේ පැමිණිලි අරගෙන එන්න එපා. මේ ක්‍රීම් ගාලා